ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 9ක් ප්‍රහාරක යානා 36ක් මිලදී ගැනීම වෙනුවෙන් යොදවනවා. ඒ පාකිස්තානයට එරෙහිව එයා සුපිරි ටික ලබා ගන්න. ඉන්දියාව මේ විදිහට මිලදී ගන්නේ හතරවන පරම්පරාවේ ලෝකේ ප්‍රබලම ප්‍රහාරක යානයක් වන ප්‍රංශ රෆේල් ප්‍රහාරක යානා. ඉන්දියාවට අවශ්‍ය වුණේ පාකිස්තාන ප්‍රහාරක යානා ඉන්දියානු ගුවන් කලාපයට ඇතුළු වෙනවා තියා හිතන්නේවත් නැති තත්ත්වයකට පත් කරන්න. හැබැයි පාකිස්තානය සතු එකම එක මිසයිලයක් බිලියන 9ක ඉන්දියානු ගුවන් සිහිනය සුණු විසුණු කරලා දැම්මා. ඒ තමයි චීනයේ නිෂ්පාදිත PL-15 එයා ටු එයා මිසයිලය. අද අපේ මේ සොයා බැලීම ප්‍රංශයේ අභිමානය විනාශ කළ චීනයේ PL-15 එයා ටු එයා මිසයිලය ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සුපුරුදු විදිහට වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් අපිව subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. කිලෝමීටර් 300ක මෙහෙයුම් පරාසයක් සහ ශබ්දයේ වේගය වගේ 5 ගුණයක වේගයකින් ගමන් කරන PL-15 එයා ටු එයා මිසයිලය නිර්මාණය කරලා තියෙන්නේ ඊටාම දිගු දුර එයා ටාගට්ස් විනාශ කරන්න. ඩුවල් පල්ස් සොලිඩ් රොකට් මෝටර් එකකින් බලගැන්වෙන PL-15 මිසයිලය ඉලක්ක හඹාගෙන යාම සඳහා ඒසර් රේඩාර් භාවිතා කරනවා. මේ මිසයිලය සතුරාට භයානක වෙන්නේ වේගය සහ මෙහෙයුම් පරාසය නිසාම නෙමෙයි. එයට සතුරු ගුවන් යානා විශාල දුරකදී ලොක් කරන්නත් ඉලක්කය නිවැරදිව විනාශ වීම තහවුරු කිරීම සඳහා මිඩ් ෆ්ලයිට් එකේදී පාත් එක වෙනස් කරන්නත් පුළුවන්. සරලවම කිව්වොත් මේ මිසයිලය සූක්ෂමයි, ඊටාම නිවැරදි සහ භයානකයි. පාකිස්තානය PL-15 මිසයිල දියත් කිරීම සඳහා ප්ලැට්ෆෝම් එක විදියට භාවිතා කරන්නේ JF-17 බ්ලොක් 3 ප්‍රහාරක යානා. මීට අමතරව J-10C ප්‍රහාරක යානාත් භාවිතා කරනවා. ඉතින් මේ තමයි 100%ක්ම චීනයේ නිෂ්පාදිත ප්‍රහාරක යානයක් ඇක්චුවල් කම්බැට් එකකදී භාවිතා කරපු පළමු අවස්ථාව. දැන් අපි බලමු ඉන්දීය රෆේල් ප්‍රහාරක යානාවලට පාකිස්තාන PL-15 මිසයිල් වලට එරෙහිව මුහුණ දෙන්න බැරි වුණේ ඇයි කියලා. ප්‍රංශයේ රෆේල් කියන්නේ රුසියානු Su-35, MiG-35, ඇමරිකානු F-16, Fa-18 සුපර් හොනට් වගේ ලෝකයේ ප්‍රබලම හතරවෙනි පරම්පරාවේ ප්‍රහාරක යානයක්. හැබැයි ඉන්දියාව රෆේල් M ආදිලිය එක ප්‍රහාරක යානයක් මිලදී ගන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 288කට. ඒ තමයි ඕනෑම රටක් ප්‍රහාරක යානයක් එක්ස්පෝර්ට් කරපු වැඩිම මිල. සරලවම කිව්වොත් පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයකටවත් එච්චර මිලක් නියම වෙන්නේ නැහැ. රෆේල් ප්‍රහාරක යානා ප්‍රධාන එයා ටු එයා මිසයිල් වර්ග දෙකකින් සන්නද්ධ වෙනවා. එයින් එකක් තමයි මීටියර් මිසයිල. ශබ්දයේ වේගය වගේ 4 ගුණයක වේගයකින් ගමන් කරන මේ මිසයිලයට කිලෝමීටර් 100ත් 200ත් අතර දුරක් තියා සතුරු ඉලක්ක වනසා දමන්න පුළුවන්. රෆේල් භාවිතා කරන අනෙක් මිසයිලය තමයි කෙටිදුර මිකා මිසයිල. මේ මිසයිල භාවිතා කරන්නේ කෙටිදුර ඩොග් ෆයිට් වලට. ඒ වගේම රෆේල් ප්‍රහාරක යානා ස්පෙක්ට්‍ර කියලා අති නවීන ආරක්ෂණ පද්ධතියකින් සන්නද්ධයි. මේ ආරක්ෂණ පද්ධතියට ඉලෙක්ට්‍රොනික ජෑමර්ස්, රේඩාර් වෝනින් රිසීවර්ස් සහ මිසයිල් ඩිටෙක්ෂන් හැකියාවන් අන්තර්ගත වෙනවා. ඒ වගේම රෆේල් ප්‍රහාරක යානාවල රේඩාර් වලට සතුරු ප්‍රහාරක යානා සහ මිසයිල කිලෝමීටර් 200ත් 250ත් අතර දුරක් තියා හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. හැබැයි JF-17 බ්ලොක් 3 ප්‍රහාරක යානාවලට කිලෝමීටර් 170ත් 200ත් අතර දුරකදී විතරයි සතුරු ඉලක්ක හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාකිස්තාන ගුවන් නියමුවන්ට කලින් ඉන්දීය ගුවන් නියමුවන් පාකිස්තාන ප්‍රහාරක යානා සහ මිසයිල් ප්‍රහාර හඳුනා ගන්නවා. එහෙමනම් කොහොමද පාකිස්තාන ගුවන් නියමුවන් ඉන්දීය රෆේල් ප්‍රහාරක යානා විනාශ කළේ? ඒකේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්නේ චීනයේ නිෂ්පාදිත PL-15 මිසයිල් වලට. PL-15 මිසයිල් වල මෙහෙයුම් පරාසය කිලෝමීටර් 250ත් 300ත් අතර වෙනවා. හැබැයි මීටියර් මිසයිල් වල මෙහෙයුම් පරාසය කිලෝමීටර් 100ත් 200ත් අතර තමයි පවතින්නේ. හැබැයි පාකිස්තානයට පුළුවන් AWACS නැත්නම් early warning aircraft සහ ground radar භාවිතා කරලා PL-15 මිසයිලයේ මෙහෙයුම් පරාසය තුල රෆේල් ප්‍රහාරක යානා හඳුනා ගන්න. එතකොට JF-17 බ්ලොක් 3 ප්‍රහාරක යානාවල රේඩාර් පරාසය අදාළ වෙන්නේ නැහැ. අනිත් දේ තමයි PL-15 මිසයිලයේ වේගය Mach 5 වෙද්දී මීටියර් මිසයිලයේ වේගය Mach 4 තමයි වෙන්නේ. සරලවම කිව්වොත් කිලෝමීටර් 200කදී මේ මිසයිල දෙකම එකවර දියත් කළොත් PL-15 මිසයිලය මීටියර් මිසයිලයට වඩා තප්පර 30ක් කලින් ඉලක්කය විනාශ කරනවා.
ඩෝග් ෆයිට් එකකදී තප්පර 30ක් කියන්නේ ජීවිතය හෝ මරණය තීරණය කරන්න තරම් ප්‍රමාණවත් කාලයක්. මේ හැම දෙයකින්ම පේන්න තියෙන්නේ ඉතාමත්ම වේගයෙන් හිසෝසවන චීන යුද තාක්ෂණය දැන් ඇමරිකානු සහ රුසියානු යුද තාක්ෂණයන් එක්ක කරට කර තරඟ කිරීමට සූදානම් බව.